ගුරුවරු කියනවා ළමයිගේ හැටි මෙහෙමයි. ළමයින්ට බේත් ඕනේ නෑ ඒකට. ළමයි දඟලනවා තමයි කියලා ගුරුවරු එහෙම කිව්වට හයිපර් බබෙක්ට බේත් ඕනේ. මම මොන්ටිසෝරි ටීචර් කෙනෙක්. දැන් මගේ සර්විස් එක අවුරුදු 20ක්. එතකොට මං ක්ලාසස් කරනවා. ගොඩක් හයිපර් බබාලට, හයිපර් ඇක්ටිව් බබාලට. ඉතින් ගුරුවරු කියනවා ළමයිගේ හැටි මෙහෙමයි. මට ඉස්කෝලවල උදාහරණයක් දෙන්න පුළුවන්. ගුරුවරු කියනවා ළමයිගේ හැටි මෙහෙමයි. ළමයින්ට බේත් ඕනේ නෑ ඒකට. ළමයි දඟලනවා තමයි කියලා ගුරුවරු එහෙම කිව්වට හයිපර් බබෙක්ට බේත් ඕනේ. ඒගොල්ලන් කන්ට්‍රෝල් කරන්න පුළුවන් බේත් වලින් විතරයි. ඊට පස්සේ අපේ ක්‍රියාකාරකම් වල. ඉතින් ඒ වගේ අම්මලව සමහරක් වෙලාවට නොමග යවන අවස්ථා තිබුණා ගුරුවරු අතින්. ඒව නිවැරදි කරලා ඒ දරුවන්ට හරි දේ කියලා දීලා ඒ බේත් කරන ගම ඒ දරුවන්ට ක්‍රියාකාරකම් කරලා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න වැඩ කරපු එක තමයි මම ගොඩක් කරන්නේ.